හායි ළමයි කොහොමද ඔයාලට? ඔන්න මම අද දවසේදී කරන්න යන්නේ මම රැයට කන්න අලු කෙසෙල් මාළුව හදාගන්න විදිය. මහා ලොකු දේවල් දාන්නේ නැතුව තියෙන දේවල් වලින් දාලා රසට කොහොමද අලු කෙසෙල් මාළුවක් හදන්නේ කියලා බලන්න. මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මේකට මම අරන් තියෙනවා අලු කෙසෙල් ගෙඩි 3ක් පොඩි කෑලි කපලා ආය බීලුණු අර ලොකු මිරිස් අර කොච්චි මිරිස් නෙමෙයි අර ලොකු මිරිස් එක තියෙන සැර එක ඊට පස්සේ සුදු ලුණු. අපි බලමු හදන්න මේ ළමයි මේකට මේක හදාලා කහයි ලුණුයි දාලා තමයි මම මේ චුට්ටක් වෙලා තියෙන්නේ. අපි බලමු ඊළඟට අපි මොකද්ද කරන්න යන්නේ කියලා. මෙන්න මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා මේකට තෙල් චූට්ටක් දාගන්නවා. තෙල් පොඩ්ඩයි මම දාගන්නේ. මේ තෙල් ගොඩක් දාන්න ඕනේ නැහැ. තෙල් චුට්ටක් දාලා මේක හොඳට මේ රත් වෙන්න දෙනවා. හරි ළමයි තෙල් එක රත් වෙලා තියෙනවා. මම මේකට අද ස්වල්පයක් දානවා. ඊළඟට මම මේකටම සුදු ලුණු දානවා. ඊට පස්සේ මම තප්පර 20කින් විතර ලුණු ටිකක් එකතු කරනවා. මෙන්න මේ වගේ පාට වුණාම අපි අලු කෙසෙල් ටික දාගන්නවා. මම දැන් අලු කෙසෙල් ටික දාගත්තා. දැන් හොඳට අර ඔයාලා පුළුවන් තරම් චූටි කෑලි කපා ගන්න. එතකොට මේ අර ගොඩාක් තෙල් දාන්න ඕනේ නැහැ. මේකට වඩා පොඩි කෑලි කපා ගත්තත් කමක් නැහැ. මේක හොඳට කලවම් කරලා මං විනාඩි 4ක් විතර මේක මෙහෙමම මේ ඒ කියන්නේ තෙල් චුට්ටයි දාලා තියෙන ඒත් මම තෙලේ නිකන් බැදෙන්න වගේ දෙනවා විනාඩි 4ක් විතර. මේ තියෙන්නේ විනාඩි 4කට විතර පස්සේ ළමයි. ඊට පස්සේ මම මේකට රම්පෙ ටිකක් දානවා. මේ අර කඩේ පැකට් එක ගෙනහලා තියෙන කඩේ තියෙන පැකට් එකක්. මේ අපිට ඉතින් රම්පෙ එහෙම නැහැ ළමයි. ඊට පස්සේ මම මේකට අර සැර මිරිස් දාගන්නවා. ඊට පස්සේ මේකටම මම උකු පොල් කිරි දාගන්නවා. උකු පොල් කිරි දාගන්නවා. දැන් මේක ගින්දර අඩු කරලා හොඳට තැම්බෙන්න අරින්න මේ කෙසෙල් ටික. ගින්දර අඩු කරලා තියන්න. මම මේකට සැර මිරිස් දාලා තියෙන හින්දා මිරිස් කුඩු චූට්ටක් වෙන්න දාගන්නවා. දැන් මද ගින්දරේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේක වහලා තමයි තියන්න ඕනේ. වහලා හොඳට තැම්බෙනකන් තියන්න කෑලි ටික. ඉතින් මේ තියෙන ළමයි මම හදපු අලු කෙසෙල් මාළුව. ඇත්තටම මේක රසයි. ඔයාලා try කරලා බලන්න. තියෙන අමුද්‍රව්‍ය වලින් හැදුවේ. ඔයාලට මේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු මිරිස් දාගන්න එක ප්‍රශ්නයක් නෑ. මම අර මේ සැර මිරිස් දාපු නිසා මිරිස් චුට්ටයි දැම්මේ. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. අලු කෙසෙල් කන්න අකමැති කෙනෙක් නම් මෙන්න මේ විදිහට හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. bye.